වහාම වෛද්‍ය පීඨයට බඳවා ගන්න. ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වවිද්‍යාල කොමිෂන් සභාවට නියෝග කරනවා. රුසියාවේ පැවති උසස් පෙළ විභාගයේ ශ්‍රී ලංකාවේ වෛද්‍ය ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසුවෙකු විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කිරීම තුළින් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කරන ලදී. ඒ අනුව අදාළ සිසුවා වහාම දේශීය විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨය වෙත ඇතුළත් කරගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවට නියෝග කර ඇත. බොරැල්ල ප්‍රදේශයේ පදිංචි ඉසුල දම්සිත් ජයරත්න නම් සිසුවා විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා විසින් විනිසුරුවරුන් වන ජනකද සිල්වා සහ යෝෂිත කරුණා යන මහත්වරුන් එකගත්ව ඇතිව මෙම තීන්දුව ප්‍රකාශ කරන ලදී. පෙත්සම්කාර සිසුවා කොළඹ රාජකීය විද්‍යාලයේ අපොස සාමාන්‍ය පෙළ සමත් වූ අයෙකු වන අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුප් කපිතාන්වරයෙකු වූ ඔහුගේ පියා රුසියානු තානාධිපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක තනතුරක් ලැබීම හේතුවෙන් ඔහුට රුසියාවට යාමට සිදු වී තිබේ. මෙහිදී උසස් පෙළ සාමාන්‍ය ජ්‍යෙෂ්ඨ පාසල් සහතික පත්‍ර විභාගය සමත් වීමෙන් පසු විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා මෙරට වෛද්‍ය පීඨ ප්‍රවේශය සඳහා ඉල්ලුම් කර ඇත. නිර්ණායක නොගැලපෙන බව පවසමින් විදේශ කටයුතු අමාත්‍යාංශය එම ඉදිරිපත ප්‍රතික්ෂේප කර තිබිණි. මෙම අසාධාරණ ප්‍රතික්ෂේප කිරීම මගින් තම මූලික අයිතිවාසිකම් කඩ වූ බව සිසුවා විසින් පෙන්වා දුන් අතර මෙම තහවුරු කරගත් අධිකරණය ඔහුට විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා දීමට නියෝග කරන ලදී. එතකොට මේක අපි බැලුවොත් එහෙම මේ ශිෂ්‍යයා ඇතරම ලංකාවේ උසස් පෙළ සිදු කරපු ශිෂ්‍යයෙක් නෙමෙයි. ඒතකොට ලංකාවේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන ලංකාවේ උසස් පෙළ විභාගයට පෙනී සිටිය සිසුවෙක් වෙන්න ඕනේ මූලික දේ. එතකොට එහෙම නැතුව මේ සිසුවාට විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමට අයිතියක් තියෙනවද කියන ගැටලුව තමයි මෙතනදී මතුවෙන්නේ. එතකොට යම් කිසි කෙනෙක්ගේ අයිතිවාසිකම් කඩ වුණයි කියන එක හේතුවක් කරගෙන විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට ප්‍රවේශ ලබා ගැනීම හැකියාවක් තියෙනවද කියන ගැටලුව එනවා. ඊළඟට අනිත් ගැටලුව තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට පුළුවන්ද කියන එක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවට ඒ වගේ නියෝගයක් දෙන්න. මෙන්න මෙයාගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වුණා. ඒක නිසා මෙයාව ඇතුළත් කරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට නියෝග දෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ එනවා. එතකොට කිසිසේත්ම අපිට සලකන්න බෑ මේ කාරණා දෙක සරල විදියට. අනිත් දේ තමයි මේ සිසුවා රුසියාවේදී යම්කිසි විභාගයකට පෙනී ඉඳලා තියෙනවා. එතකොට ඒක පදනම් කරගෙන අපිට ලංකා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවද කියන එක. මොකද ලංකාවේ තියෙන විභාගය උසස් පෙළ විභාගය සැලසුම් කරලා තියෙන්නේ ඊටාම තරඟකාරී විදියට. එතකොට ඒකේදී අපි ළමයෙක් ඉහළ මට්ටමකින් සමත් වෙනවා කියන්නේ ඇත්තරම ඊටාමත් ඉහළ දක්ෂතාවයක් තියෙන සිසුවෙක් වෙන්න ඕන. නමුත් අපි දන්නේ රුසියාවේ තියෙන විභාගයේ තත්ත්වය. එතකොට එතන ඒ විෂය නිර්දේශය මොකද්ද? එතකොට ඒ මුහුණ දීලා තිබ්බේ විභාගයේ තරඟකාරීත්වය කොහොමද කියන එක සලකන්නේ නැතුව අපිට මේ දෙක අතර සැසඳීමක් කරන්න අමාරුයි. එතකොට අපි දන්නවා සාමාන්‍ය ලංකාවේ උසස් පෙළ විභාගයේ සමත් වෙන ප්‍රතිශතය ඉතාමත් අඩුයි. ඒ කියන්නේ ඒ අතරිනුත් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගන්න ඉතාමත් සුළු පිරිසක්. ඉතින් අපි ඇත්තටම බැලුවොත් ඉතින් මේ ළමයාගේ අයිතිවාසිකම් වගේම තමයි උසස් පෙළ පාස් වෙලා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගන්න බැරි වෙන සිසුන්ගේ අයිතිවාසිකම්. ඒතකොට ඒගොල්ලෝ විභාගයේ සමත් වෙනවා. නමුත් ලංකාවේ තිබෙන සීමිත විශ්වවිද්‍යාල ප්‍රමාණය නිසා ඒගොල්ලොන්ට ඇතුළත් වීමට නොහැකි නේ. ඒතකොට ඒගොල්ලොන්ගේ අයිතිවාසිකම් කඩ වෙන්නේ නැද්ද? එතකොට අපිට ඒක පුළුල්ව බලන්න ඕන කාරණයක්. එතකොට මේක කොහොමද මේ කියන්නේ යම්කිසි ඒ ශිෂ්‍යයාගේ දෙමව්පියන්ගේ බලපුලුව
කාරකම් නිසාද මේක වෙලා තියෙන්නේ කියන එක හිතන්න ඕන කාරණයක්. ඒතර සාමාන්‍ය දෙමව්පියෙක්ගේ දරුවෙක්ට මේ වගේ දෙයක් කරගන්න බැරි නම් එතකොට එයාගේ අයිතිවාසිකම් එතකොට ආරක්ෂා වෙන්නේ නැද්ද? ඒතර මේ වගේ තීරණයක් ගන්නකොට අපි ඒව ගැන සැලකිලිමත් වෙන්න ඕන. අනිත් එක ඒතකොට අපි බැලුවොත් එimhe ලංකාවේම ශිෂ්‍ය කොටසක් ඉන්නවා ලන්ඩන් ඕලෙවල් ලන්ඩන් ඒලෙවල් කරන. ඒතකොට ලන්ඩන් ඒලෙවල් කරලා පාස් වෙන ශිෂ්‍යයෙක්ට ලංකාවේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපන ලැබෙන්න වරම් ලබා ගන්නත් එතකොට මේ විදිහට පුළුවන් වෙන්න ඕන. මොකද එයාත් ලන්ඩන් ඒලෙවල් කරලා පාස් වෙලා තියෙනවා. එතකොට එයාටත් මේ අයිතියක් තියෙනවා ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න කියලා කවුරු හරි අයිතිවාසිකම් කඩවීමක් පිළිබඳ නඩුවක් දැම්මොත් ඉතින් එයාටත් එහෙනම් උසාවියෙන් නියෝග දෙන්න ඕන මෙතන විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න. ඒතකොට ඒක නිසා මේ වගේ කාරණා ඉතාමත් සරලව බලන්න බෑ. ඒ වගේම දිස්ත්‍රික් පදනම මත ලංකාවේ විශ්වවිද්‍යාලවලට තෝරගන්න. ඒතකොට ඒකත් ඉතින් ඇත්තටම අපි හරියට බැලුවොත් එහෙම දිස්ත්‍රික් පදනම මත සලකනවා කියන්නේ අයිතිවාසිකම් කඩවීමක්. යම් දිස්ත්‍රික් වලට වැඩිපුර අවස්ථාව දීම සමහර දිස්ත්‍රික් වලට අඩු වෙන අවස්ථාව දීම ඒක ඉතින් අපිට අයිතිවාසිකම් කඩවීමක් නෙමෙයි කියලා කියන්න බෑ කාටවත්. එතකොට ඒක නිසා මේ වගේ දෙයකට නම් ඇත්තටම එකඟ වීම එච්චර සුදුසු දෙයක් නෙමෙයි. මම දන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ මේ වගේ දෙයකට මැදිහත් වෙලා විශ්වවිද්‍යාලයට තියෙන විනිවිද භාවයකින් ඇතුළත් වීමේ තියෙන හැකියාවන් වලට තමයි මේ අභියෝග කරලා තියෙන්නේ. ඇත්තටම විශ්වවිද්‍යාලයකට ලංකාවේ ඇතුළත් වෙන්න නම් වර්තමාන විදිහට ලංකාවේ මේ උසස් පෙළ විභාගයේ සමත් වීම තමයි අවශ්‍යතාවය. එතකොට ඒක නැතුව මේ විදිහේ ක්‍රම භාවිතා කරලා යන්න පුළුවන් නම් ඒක ඉතාමත් වැරදි කියන තමයි මට අවශ්‍ය වෙලා තියෙන්නේ. ස්තුතියි.